හායි අපි අද බලමු Google Sheet එකකින් අපිට කරගන්න පුළුවන් බේසික්ම දේවල් ටික ඒ ටික කරගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම ඔයාලගේ ලැප් එකේ තියෙන Google app එකට හරි Google Chrome app එකට හරි මුලින්ම log වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ විදිහට new tab එකක් open කරගන්න ඕනේ. මෙතන දකුණු පැත්තේ මෙන්න මේ Google Apps කියලා තියෙන තැන ඔයාලා ක්ලික් කරගන්න. එතකොට එතන පහළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් Sheets කියලා තියෙනවා. අනේ Sheets කියන icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට තමයි ඒක open වෙන්නේ. මුලින්ම තියෙනවා blank sheet එකක් ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට තියෙනවා templates. මේ templates ඔයාලට අදාළ වෙනවා නම් ගන්න පුළුවන්. ඊළඟට වම් පැත්තේ කෙළවරේ තියෙන මේක ක්ලික් කරපුවාම ඔයාලට තියෙනවා docs, sheets, slides මේ විදිහට forms එහෙම තියෙනවා. අපි මෙතනදී කතා කරන්නේ sheets ගැන නිසා අපිට sheets වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට slides වලට Google document වලට යන්නත් පුළුවන්. Google Sheets වලට ගියාම මේ විදිහට තමයි ඒක open වෙන්නේ. Sheets template සහ blank sheet තියෙනවා මෙතන. අපිට දැන් blank sheet එකක් open කරගන්න පුළුවන්. plus icon එක තියෙන එක click කරලා ඊට පස්සේ මේ විදිහට මේ open වෙන්නේ. මේක තමයි Google Sheet එක. අපිට පුළුවන් දැන් අපේ Google Sheet එක rename කරගන්න. මෙතන තියෙනවා untitled spreadsheet කියලා. එතන ගිහිල්ලා double click කරපුවාම මෙතන මේ විදිහට මේක edit කරන්න පුළුවන්. ඒ තියෙන untitled spreadsheet කියන එක අපි delete කරලා අපිට පුළුවන් rename කරගන්න අපේ sheet එක ඔයාලට ඕනි විදිහට. අපිට ඕනි විදිහට අපිට අවශ්‍ය නම type කරලා ඒක enter කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා save to drive කියලා. ඒ කියන්නේ අපේ Google Drive එකට අපි මේ sheet එකේ type කරන හැමදේම save වෙනවා. මෙතන තියෙන මේ icon එක click කරපුවාම මේ වගේ අපිට පුළුවන් අපේ document එක තියෙන location එක change කරන්න. අපිට save කරන්න ඕන තැන drive එකේ කොතනද අපිට ඒකට උනන් අලුත් folder එකක් open කරගෙන ඒ විදිහට අපිට මේක save කරගන්න පුළුවන්. මේ විදිහට අලුත් folder එකක් අරගෙන folder එක rename කරපුවාම ඔයාලට ඊට පස්සේ drive එකෙන් ගිහිල්ලා හොයාගන්න ලේසි සහ පිළිවෙලයි. පිළිවෙලට ඔයාලට එතකොට drive එකේ store කරලා තියාගන්න පුළුවන් ඔයාලගේ data. මේ විදිහට අපිට අලුත් location එකක අපේ Google Sheet එක save කරගන්න පුළුවන් එතනින්. හරි, ඒ තමයි Google Sheet එක open කරගත්තාම අපි කරගන්න ඕන බේසික්ම settings ටික. ඊට පස්සේ මේ sheet එකේ දැන් ඔයාලට මේ පෙන්වන්නේ මේ එක cell එකක්. මේ නිල් පාටින් පෙන්වන්නේ මේකට අපි කියන්නේ එක cell එකක් කියලා. සහ මේ විදිහට column පෙන්වනවා සහ ඊළඟට rows පෙන්වනවා. ඊළඟට ඔයාලගේ තියෙන data ටික අපිට පුළුවන් මේ විදිහට Google Sheet එකට copy paste කරගන්න. එක Word එකක හරි එහෙම නැත්නම් Excel එකක හරි ඒ තියෙන data ටික මේ විදිහට එතනින් copy කරලා අපි Google Sheet එකේ අපිට paste කරන්න පුළුවන්. ඒ විදිහට අපි මේ data එකේ අපිට font එක change කරගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම ටික select කරලා default font එකේ තියෙන්නේ දැන්
ඊට පස්සේ අපිට ඕන මෙතන තියෙන ෆොන්ට් එකකට අපිට චේන්ජ් කරගන්න පුළුවන්. මේ විදිහට අපේ data ටික අපි select කරගෙන මෙතන පල්ලෙහා අපිට පෙනෙනවා convert to table කියලා. select කරගත්තාම අපිට ඒ විදිහට ඒක table එකකට convert කරගන්න පුළුවන්. Word එකක Excel එකකට වඩා ටිකක් easy මේක නිසා. එතකොට යාලා අපිට ඒක filter කරලම පෙන්නනවා options විදිහට. filters අපිට වෙනම filter කරන්න commands දෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේ බලන්න මෙතන accessories, furniture, electric items වගේ ඒ විදිහට filter වෙලාම අපිට ඒ table එක create කරගන්න පුළුවන්. just one click. ඊළඟට මෙතනින් අපිට මේක zoom out කරගන්න, zoom in කරගන්න පුළුවන්. ඔයාලට ඒක display වෙන්න ඕන පහසු විදිහට මෙතනින් zoom කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට table එක rename කරන්න පුළුවන්. මෙතනින් අපිට පුළුවන් එක අපිට data එක අපිට මේ තියෙන data හරිම informative විදිහට කියව ගන්න ලේසි වෙන්න අපිට මෙතනින් date wise එතකොට මෙතන මේ තියෙනවා වගේ order ID එකට product එකට category එක අනුව අපිට මේ table එකේ තියෙන data හසුරවන්න පුළුවන්. ඒ වගේම අපිට දැන් මේ view එකෙන් exit වෙන්න පුළුවන්. exit view කියලා පහළ තිබුණු තැනින් අපිට උන save කරන්න පුළුවන්. ඒ තිබුණු table එක view කරගෙන හිටපු එක. ඒ විදිහට ඒ view එකෙන් exit වෙලා සාමාන්‍ය තිබුණු විදිහට අපේ table එක ආයෙ බලා ගන්නත් පුළුවන්. ඊළඟට මෙතන share කියන තැන අපිට click කරලා ඒ link එක copy කරගන්න පුළුවන්. එතකොට මේ copy link දුන්නාම මේ link එක අපිට WhatsApp through හරි email through හරි අපිට මේ link එක share කරලා එතකොට ඒ link එක through අපි link එක share කරන කෙනාට අපි මේ edit කරපු document එක බලන්න පුළුවන්. Google Sheet එක තියෙන එක විශේෂත්වයක් තමයි අපිට මේක share කරගෙන edit කරන්න පුළුවන් කීප දෙනෙකුටම. අපි දැන් බලමු share options මොනවද කියලා. මෙතනදී මේ share button එක click කරපුවාම මේ විදිහට අපිට එනවා window එකක්. මෙතන restricted කියලා තියෙනවා. මෙතන අපි restricted කියන එකට නම් අපේ ටික එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ share කරන link එක ඒ කෙනා ඒ link එක through එනවා නම් අපිට email එකක් එනවා මෙයාට permission දෙන්න මේ document එක read කරන්න කියලා. අපේ email එකට එහෙම mail එකක් ආපුවම අපි එතනින් ඒකට access දුන්නාම තමයි ඒ කෙනාට අපේ document එක read කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අනිත් එක තමයි anyone with this email. ඒ කියන්නේ අපි මේ email එකක් through අපි මේ යවන link එක ඕනම කෙනෙකුට ඕනම වෙලාවක කිසිම restriction එකක් නැතුව just click කරලා එන්න පුළුවන් අපේ Google Sheet එක read කරන්න. මෙතන ඊළඟට තියෙනවා add group people එහෙම කියලා. කියන්නේ අපිට මෙතන තෝරාගත්තු කීප දෙනෙකුට හරි එක් කෙනෙකුට හරි අපිට පුළුවන් මේක share කරන්න. මේ විදියට මේ විදිහට තමයි Google Sheet එක බේසික්ම දේවල් ටික settings සහ ඊළඟට අපිට මේක share කරගන්න තියෙන options ගැන තියෙන බේසික්ම දේවල් ටිකක් අපි ඊළඟට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.